පාන්දර පායි. පැන්න දුරෙන් එළියට ගෑණි බැලුවා ඈරලාද කියලා. බැලුවා එළියට පැන්න ගියා කොටුවට. බැස්සිය කම්බුණාද? මේ වැක්ටි කියන්නේ දන්නවද? ඔය බුරුල හොදන්න ඕනනේ. බුරුල. කොහෙද ඒක තියන්නේ? ඒක තියෙන්නේ යටින්. යටින් කොහෙද මොනවද ඒක තියන්නේ? අයිය අර දෙන්නේ මිනිකලා. කවුද? අනේ මේ. අර මේ වැක්ටිගේ බුරුලානේ. අයියෝ කොතනද ඔක තියන්නේ? ඒක තියෙන්නේ මෙතන. දැන් මේ රාජමාලිගාවේ අපි ගාවක් තියෙනවද? අයිරා. ඔකද මොකද? මේක බුරුල් නෑ. එහෙනම් ඒක මේ ගවයන්ට විතර තියන්නේ. නෑ තියෙනවා ඒකට මේ සතුන්ගේ වඩන ඔක කියන්නේ ගවයන්ගේ වඩ කියන්නේ වැක්ටියන්ගේ. දැන් ඊට පස්සේ මොකද කරේ? ඕක දැන් උණු වතුරේ හොදන්න ඕනනේ. නෑ. ඉතින් ඕ වෙලාවට ඕවා මේ කරන්න නෑ. කතාව. මම ගියා ළඟට උණු වතුර නෑ. ඕන්න ඊට පස්සේ ඔය වැක්ටිගේ කිරි උරන්න මේ කොන්දට තට්ටු කරනවානේ. කොන්දර තට්ටු දාපුවම තමයි අර වැස්ස කිරි දෙන්නේ. තට්ටු දාලා එම නැමිලා කරලා කොට තිබ්බෝ. ඇත්ත කිරි. ඇත්ත කිරි. ආව කට පුරවලා. ලප කිව්වා විතරයි දෙපාරයි. වැදුනා පාරක්. ගව්වාරක් කොටු ඇති කරලා දේවි ඇවිල්ලා බලන්න දෙයක් ගහුවා. ආවත් පතු දෙක. එහෙනම් අයිතිකාරයෝ නෙමෙයි. එහෙනම් කවුද ගහපයින් කොට? මම එන්න ටිකට වැක්සි වෙන තැනක පැදලා කඩි ගොනේ පැදලා එතන. එයි හාමුදුරන්ට ඔප්පේ චාවයි. අන්න හය කතරන් නොදන්න කිරි සප්පේ ගිහිල්ලා එළ දෙන හොයාගත්තා. මේක හොරෙන් කිරි බොන කියලා දැන් කො ගොන්තඩියක කිරි බිව්වේ. ඒක තමයි ඒක දුන්නා පයින්. පයින් ගහන්න දැන් කො පාන්දර හතරට උගලතර හැදියා කරගෙන ගිහලා තඩි ගහලා. තෝ වගේ ගොඩවස්සේ කිරි බොන්න හදනකොට මුක්කේ කොහෙද බලන්නේ?